යාළුවෝ ඔන්න ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවා ඔන්න අද මම විශේෂ දෙයක් ගින්න හැදුවේ හරිද මේ තියෙන්නේ මම ගත්ත අලුත්ම එනෙට් එක මේක තමයි 10500 ඩ්‍රෝන් එකක් මම මිලදී ගත්තේ ඕඩර් කරා කියන්නේ මේක 10500යි යාළුවෝ මේකේ මාර මේකක් තියෙනවා කියන්නේ හොඳට උඩ යනවා තියෙනවා ඊට පස්සේ මේවා මේ කඩවල වල තියෙනවා ඉක්ුණා නැකින් ගණන් හින්දා මේවාගේ අඩු ගානට ගන්න පුළුවන් මේක තමයි යාළුවනේ ඩ්‍රෝන් එක මේකට අපිට ලැබෙනවා මේවා හතරක් ඒ කියන්නේ මේ තටු වලට දාන්න යාළුවනේ මේ වගේ හතරක් ලැබෙනවා ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ එබෙනවා ඊට පස්සේ මේ තියෙන යාළුවනේ රිමෝට් එක යාළුවනේ රිමෝට් එක ඊට පස්සේ මේ තියෙන යාළුවනේ ඩ්‍රෝන් එක අර මම ඩ්‍රෝන් එක අරන් පෙන්නන්න යාළුවනේ මේව තමයි ඩ්‍රෝන් එක ඇකුළුවට පස්සේ මේ තියෙන ඩ්‍රෝන් එකේ යාළුවනේ බඩු ටික මේ තියෙන යාළුවනේ මේ වලට මේ යට පෙත්තට හයි කරලා තියෙන ඔහොම හයි කරන මේ කෑල්ල මේක ආරක්ෂකයාට තමයි හයි කරන්න යාළුවනේ මේ තියෙන ඩ්‍රෝන් එක මේ කැමරා සිස්ටම් එක නම් මාරයි මේක තමයි ඩ්‍රෝන් එක මේ බැටරි දෙකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන් මෙතන මෙහෙම බැටරි දෙකක් තියෙනවා බැටරි දෙක charge කරන්න වෙනම charger එකක් අපිට ලැබෙනවා වගේ මේ වගේ පෙති හතරකුත් ලැබෙනවා අපිට වගේ මේ නට් එකක් ලැබෙනවා අපිට මෙන්න මේ වගේ මෙන්න මේකේ නට් මේ පෙති කැඩුනොත් එහෙම යාළුවනේ වැදිලා කොහේ හරි අපිට මේ පෙති මාරු කරන්න පුළුවන් යාළුවනේ ආගම යාළුවනේ මේ තියෙන රිමෝට් එක මේ තියෙන යාළුවනේ රිමෝට් එක ඔක තමයි රිමෝට් එක මේක මේ පැත්තේ තමයි යාළුවනේ එන්නේ මම මේක සිස්ටම් එක කියලා දෙන්නම් යාළුවනේ මේ තියෙන ඩ්‍රෝන් එක එහෙනම් මේ කෑලි ටික ඉක්මනට හයි කරගමු මෙන්න මේ මෙතන යාළුවනේ පේනවද දන්නේ මෙන්න මේ කුප්පු දෙකක් තියෙනවා ඒ කුප්පු දෙකට මෙහෙම සම්බන්ධ කරලා මෙහෙම කෑලි එක හයි කරගන්නේ මෙන්න යාළුවනේ ඩ්‍රෝන් එක හරිද දැන් නම් මේ කොපු සම්බන්ධ කරා ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ බැටරියක් මෙන්න මේ බැටරිය අරගෙන මෙන්න මේ වැටුට දාන්න තියෙන්නේ ඒගොල්ලෝ එහෙන් බාගෙට තමයි charge කරලා දෙනවා අපි මෙහෙන් charge කරගන්න ඕනේ හරිද යාළුවනේ මෙන්න මේ තමයි ඩ්‍රෝන් එක තියෙන්නේ හරිද එහෙනම් ඩ්‍රෝන් එක තියෙන්නේ අය යාළුවනේ මේ තියෙන රිමෝට් එක ඔයාලා පේනවා ඇති මේ තියෙන රිමෝට් එක මේ යාළුවනේ මේ රිමෝට් එක පිටිපස්සට බැටරි තුනක් දාන්න ඕනේ මෙයා බැටරි තුනක් දාන්න ඕනේ හරි යාළුවනේ ඊට පස්සේ අපිට තියෙන මෙතනින් ස්විච් එක ඔන් කරගන්න මෙන්න මේ රතුපා ලයිට් එකක් පත් වෙන යාළුවනේ දැම්ම පෙන්නන්න බෑ මම ඩ්‍රෝන් එක ස්ටාර්ට් කරලත් නැහැ හරිද යාළුවනේ ඔයාලා පේනවාද දැන් ඩ්‍රෝන් එක මේ පැත්තේ තියෙනනේ යාළුවනේ මෙන්න මේ කන්ට්‍රෝලින් සිස්ටම් එකක් කියලා ගහලා පැහැදිලි මදුවේද ඉන්න මම පොඩ්ඩක් පෙන්නන්න මගේ කැම් එකේ ප්‍රශ්නයක්ද මන්ද යාළුවනේ ඉන්න දැන් තමයි යාළුවනේ පැහැදිලිනේ හරියට මෙන්න මේක උඩ පල්ලයට ගන්න පුළුවන් තියෙනවා ඊපස්සේ යාළුවනේ මෙන්න මේක තියෙන්නේ මේ තමයි ස්කෑනින් එකක් හරිද යාළුවනේ මෙන්න මේක ඔන් කරාට පස්සේ මෙන්න මේකෙන් මෙන්න මේ උට්ට කරා පල්ලයට කරාට පස්සේ යාළුවනේ මේක මෙන්න මේ මෙතන රතුපා ලයිට් එකක් පත් වෙන යාළුවනේ මෙන්න මේ රතුම් පේන් මම මේ ඔන් කරලා නේ රතුපා ලයිට් එකක් පත් වෙන මෙතන උඩ මෙන්න මෙතන ගන්නට ඊට පස්සේ එන්නේ රතුපා ලයිට් එක මේ වෙනවා ඊට පස්සේ අපිට ඩ්‍රෝන් එක කනෙක්ට් කරගන්න පුළුවන් හරිද ඉතින් අපි ඩ්‍රෝන් එක උඩ ඇරලා බලමු යාළුවනේ දැන් මේ ඒ වගේම යාළුවනේ මේකේ තියෙනවා එක ගැජට් බොත්තම් තියෙනවා මේ යාළුවනේ එක බොත්තමක් මේ තින් කැමරා උඩ පල්ලයට ගන්න පුළුවන් ඒ කියන්නේ උඩ තියෙද්දිම මේ ඔයගොල්ලෝ පේනවාද පැහැදිලි මදි යාළුවනේ මේක පොඩ්ඩක් මම මෙන්න මේ 300ට කියලා එකක් තියෙනවා යාළුවනේ මෙන්න මේක ඔබලා මෙන්න මේක මෙන්න මෙහාට කරාට පස්සේ මේකේ පිලුම් ගහන්න පුළුවන් යාළුවනේ මම ඒ ගැන පෙන්නන්න යාළුවනේ දැම්ම හරිනේ යාළුවනේ එහෙනම් අපි මේක උඩ යාළුවනේ මේ ඩ්‍රෝන් එක අපි එළියෙන් තියන්න ඕනේ මේ ඩ්‍රෝන් එක යාළුවනේ විශේෂත්වයක් තියෙනවා මේකේ වයර් එහෙම සීල් නෑ ඒ හින්දා යාළුවනේ මේකට වතුර ගෑවෙන්න බෑ මෙන්න මේ වගේ විදුලි රැහැන් වලට අහු වෙන්න බෑ හරිනේ යාළුවනේ
අපි ඩ්‍රෝන් එක මේ මිදුලෙන් තියලා අරිමු. නේද ඩ්‍රෝන් එක තියන්නේ මේ මිදුලේ තමයි ඩ්‍රෝන් එක තියන්නේ යාළුවනේ. අපේ නම් මෙන්න මේ ගමු යාළුවනේ රිමෝට් එක. මෙන්න රිමෝට් එක යාළුවනේ. එහෙම නයි කරගත්තා නම් සුත්තිය. දැන් අන්න අතේ ආරු ඩ්‍රෝන් එක තියෙන්නේ මේ තියෙන ආරු රිමෝට් එක. හරියන්නේ අපි යන ඩ්‍රෝන් එක ඇල්ල බලමු. මට මේක ප්‍රශ්නයක් තියෙනවා යාළුවනේ. මෙන්න මේක කොහොමද තියාගන්නේ කියලා. මොකද මම මේක දන්නේ නැහැ තාම. මේ කන්ට්‍රෝලින් සිස්ටම් එක මම දන්නවා. එලවන්නත් දන්නවා. හැබැයි මේකේ මේ බොත්තම් මෙන්න මේ දිසා මෙන්න මේක තමයි යන්නේ නැත්තේ යාළුවනේ. මෙන්න මෙතන තියෙන මේ යාළුවෝ වෙන නෝර මම කැම් එක තියෙන හින්දා පොඩ්ඩක් අමාරු. මෙන්න මේ යාළුවනේ මෙන්න මෙතන තියෙන මෙන්න මේකයි මෙන්න මේකයි තමයි දන්නේ නැත්තේ තාම මම. අපි බොත්තම් දෙක අලුත් නේ. අපි එකත් ඔබල බලමු. මේ අපේ කිටි ඉන්නවා යාළුවනේ මෙතන. පේනවද? අපි නම් යන්නේ ඩ්‍රෝන් එක ඔන් කරගෙන ඉමු ගිහිල්ලා. යන්නේ ඩ්‍රෝන් එක. මෙන්න යාළුවනේ ඩ්‍රෝන් එක. හරිද? මේ ඩ්‍රෝන් එක යාළුවනේ මෙතන තියෙනවා වොට් බැඩ් මේ බොත්තම. මේ මෙතන පේන ඇති යාළුවන්ට මෙන්න මෙතන බොත්තමක් තියෙනවා. මෙන්න බොත්තම පොඩ්ඩක් ටච් කරගෙන ඉඳන් මෙන්න සද්දයක් එනවා. මෙන්න මේ ලයිට් එකක් පත් වෙනවා ඊට පස්සේ මේක ගිහින් තියන්න එතනින්. යාළුවනේ මෙහෙම රිමෝට් එක ගන්න අතරම කළා. හරිද? මෙහෙම රිමෝට් එක ගන්නවා අපි අතට. යාළුවනේ ඉතින් මම ඩ්‍රෝන් එක ඔන් කරගත්තා කලින් පෙන්නන බැරිම එක. හරි යාළුවනේ මම ඩ්‍රෝන් එක ඔන් කරගත්තා. අතින් ඊට පස්සේ මේක ඕෆ් වෙලා යාළුවනේ. ඔන්න යාළුවනේ අපි රිමෝට් එකත් ඔන් කරගමු. පේනවද රතු බා ලයිට් එකක් පත් වෙනවා. ඉතින් අද රතු බා ලයිට් එක. පේන මේ ඩ්‍රෝන් එක අතින් තියලමු. ඊට කලින් යාළුවනේ පොඩි වැඩක් තියෙනවා අපිට කරගෙන යන්න මෙහෙදිම. හරි යාළුවනේ මේක ඩ්‍රෝන් එක දැන් බීම තමයි තියෙන ඩ්‍රෝන් එක යාළුවනේ. හරිද? මේක බිමින් තියමු. මම කන්ට්‍රෝල් කරන්න අමාරු වෙනවා මම කැම් එක ගලන්නේ. මේක මෙහෙම කළා ඔහොම කරන්න ඕනේ පස්සේ යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ මේ දෙකම මෙහාට කරන්න මේ දෙකම මෙහාට කරන්න ඕනේ එකපාර. මම කරන්න යන්නේ යාළුවනේ. ඉතින් මම පොඩ්ඩකට නවත්තනවා. ඊට පස්සේ යාළුවනේ මේකේ අර නිවි පත් වෙන ලයිට් එක තිබ්බේ. දැන් එක මේ වෙනවනේ. මම කැම් එක දෙක මෙහෙම කරා. දැන් නම් මේක අතින් තියමු යාළුවනේ ගිහින්. නබා යාළුවනේ අපි දැන් මෙතනින් මේක තියමු. ඔව්. එතකොට යාළුවනේ අපි මේක මෙතනින් තිප්පා. යාළුවනේ ඔන්න අපි අද ඩ්‍රෝන් එක උඩාරින්න දන්නේ. ඔන්න බලන්න. ඔන්න ඩ්‍රෝන් එක වගේ. මම මේකේ ඉස්සරහට වීඩියෝ එකක් දාන්න මම මේ කැමරාව පොඩ්ඩක් ඔකන පෙන්නන්න ඉස්සරහට. ඉස්සරහ වීඩියෝදී මම මේ ඩ්‍රෝන් එක කොච්චර පාවිච්චි කරනවා යාළුවනේ මම මේ ඩ්‍රෝන් එක බාන්න පුළුවන් මේ කන්ට්‍රෝල් සිස්ටම් එකක් තියෙන හින්දා මට පොඩ්ඩක් ඔව් යාළුවනේ මේකේ හරවන්න පුළුවන් මේ අර මං කිව්ව විදිහට මේකේ කන්ට්‍රෝල් සිස්ටම් එක මාරු අද මේක ස්පීඩ් යනවා පොඩ්ඩක් ඒකයි මට මේ වාව ගන්න බැරි යාළුවනේ පොඩ්ඩක්. ඔය යාළුවනේ නම් මේ ඩ්‍රෝන් එක පල්ලෙහාට කරමු. ඔන්න තමයි යාළුවනේ අපේ ඩ්‍රෝන් එක. මම ඉස්සරහට වීඩියෝ දාන්නේ මේකේ යාළුවනේ දිගටම මම වීඩියෝ දානවා මේකේ. මම මේ ඩ්‍රෝන් එක හැමදාම වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. සුබ දවසක් කීම ගමින් මේ ඩ්‍රෝන් එකෙන් අවසන් වෙනවා වීඩියෝ. බයි අපේ පුංචි ලොකු YouTube channel එක like දාලා support එක දෙන්න. බයි